මේ බලාගන්න මේ හැමේ රෝගයක් මෙයා අවුරුදු 4ක් තිස්සේ බෙහෙත් කරනවා විශේෂඥ වෛද්‍යවරු අල්ලලත් බෙහෙත් කරලා තියෙනවා මේ තාම හොඳ වෙලා නැහැ. එතකොට රිපෝට් ඔක්කොම නෝමල් බලාගන්න කොච්චර දරුණු පත්‍යයක්ද කියලා මේක ඇඟ පුරාම තියෙනවා බෙල්ලෙත් තියෙනවා බෙල්ලේ බලාගන්න මේ බෙල්ලෙත් තියෙනවා මේ බෙල්ලෙත් තියෙනවා ඔය විදිහට ඔන්න බලන්න මුළු ඇඟ පුරාම පිටේ හැමතැනම. එතකොට මේකට අද ගලන්න කොච්චර බෙහෙත් කරත් හොඳ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ ඒක තමයි. මේක අපි හොඳ කරනවා මේක මාසෙන් අනිත් පැත්ත මම හරවනවා. මම ඔය වේලස්සන වීඩියෝ එක දාලා මෙන්න මේක අනිත් පැත්ත හරවනවා කියලා මාසෙකින් ආයෙ වීඩියෝ එකක් දානවා පෙරපසු වෙනස. මොකද මේක කියලා හොඳ කරන්නේ මම. මේවා කිසිම විදියකට බෙහෙතෙන් හොඳ කරන්න බෑ. බෙහෙත් නොදී හොඳ කරන්න ඕන දේවල් මේ බලන්න මොන තරම් දුකක් විඳිනවද කියලා සම්පූර්ණයෙන්ම බලන්න බැරි තරම් මේ ශරීරේ විකෘති වේගන යන්නේ. ඉතින් මේවා කරපු දේවල් මිනිස්සු පිළිගන්නේ නැහැ නේ. මේවට hina වෙනවන්නේ. දැන් hina වෙන උන්ට අඬන්න වෙන්නේ. මට hina වෙන ගොඩාක් දෙනෙකුගෙත් බඩේ තියෙනවා විස. උන්ට අඬන්න වෙන්නේ අන්තිමට මංගාවට තමයි එන්න වෙන්නේ. කකුල පෙන්නන්න බොන්න. මෙන්න බලා ගන්න කකුලත් මේ විදිහට මුළු ඇඟේම මෙහෙම. මොන බලන්න මොන තරම් දුකක් විඳිනවද කියලා කස අනිත් කකුල බලන්න. එතකොට මේ ඔක්කොම හොද කරන්න පුළුවන්. මේක මේ ලෙඩක් නෙමෙයි. මේවා තමයි කරපු දේවල් කියලා කියන්නේ. මිනිස්සු හිතනවානේ මේවා කරපු දේවල් කියලා ලෝකේ දේවල් නැහැ කියලා. Taman දන්න දේට වඩා ගොඩක් දේවල් තියෙනවා කියලා ලෝකේ හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි ඊළඟට මාසේ මෙයාව හොඳ කරලා ආයි වීඩියෝ එකක් දානවා මේ හොඳ කරපු එක. ඒ නිසා තමයි කියන්නේ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නැත්තම් අහන්න නැත්තම් අවුරුදු 4ක් මේ ලෙඩක් හොඳ හොඳ වෙන්නේ නැතුව තියෙන්න බෑ. නිසා පැහැදිලිවම හොඳ වෙන්න ඕන. එතකොට අපි මේවා මාසෙන් හොඳ කරලා පෙන්නනවා. අවුරුදු 4ක් කරන්න බැරිච්ච එක මාසෙන් හොඳ කරලා පෙන්නනවා. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න. මේ වගේ ගොඩාක් මම දැකලා තියෙනවා මේ කසනවා මේ වගේ පළු දානවා. මේක හැමේ රෝග මේවට බෙහෙත් කරලා හරියන්නේ අර ක්‍රීම් ගන්නවා මේ ක්‍රීම් ගන්නවා මොනවා කරත් හරියන්නේ නැහැ කියලා. එතකොට මේ ෂෙයා කරලා දැනුවත් කරන්න. ඒ වගේ අයට මේක පිහිටක් වෙයි. අපි හොඳ කරලා පෙන්නලා ඔප්පු කරලා තමයි මේ කතා කරන්නේ. ඒ නිසා ඉක්මනින් හොඳ කරන්න පුළුවන් ලෙඩ මේවා ඇත්තටම ශරීරයෙන් හැදෙන ලෙඩ නෙමෙයි. පැහැදිලිව මෙයාගේ විෂය ලොකු බඩේ ලොකු විසක් තියෙනවා. කැවිච්ච දෙයක් දීපු දෙයක්. ඒවා නිසා ලේ විස වෙලා ඔන්න ලෙඩ හැදිලා තියෙන්නේ. ඒතර මිනිස්සු පිළිගන්නේ නැති වුණාට මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියලා හොඳට මතක තියාගන්න. ෂෙයා කරලා දැනුවත් කරන්න.